I can ask different questions, but it is not good because you now listen to the way that Natasha answered. Therefore, according to your understanding, your knowledge, and your skills, you might have collected some important facts to give your answer better. So I'm asking the same questions. Okay. ඒක මේ ඔයගලන්ට ඔයගලන්ව නිකන් අර ඇහිච්ච දැනිච්ච දෙයක් අරගෙන ආපහු ඒකම ඔයගලන්ට හොඳට සන්නද්ධ කරවලා කියනවා කියන එක නෙවෙයි. එතන ඒක සයිකොලොජිකල් ගේම් එකක් යන්නේ. ඒ කියන්නේ ඔයාට ඇතුලෙන් self confidence එක තියෙන්න ඕන කතා කරන්න self confidence නැත්නම් කතා කරන්න බෑ. එකපාරම ඔයා මුකුත්ම නොදන්න දෙයක් අහනවට වඩා ඔයාගේ self confidence එක නැගිට්ටන්න නම් ඔයාට දන්න ඔයාට කියා ගන්න පුළුවන් කියලා ඇතුලේ පොඩි trust එකක් තියෙන දෙයක්කට උත්තර දෙනකොට අපේ ඇතුලේ අපේ යටිසිත අපේ අර negative subconscious mind එක positive වෙනවා. මම ඒක ආයෙසරයක් කියන්නේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ සිංහල මව් භාෂාව ඉගෙන ගත්ත අපිට සිංහලෙන් තමයි අපේ setup එක හැදිලා තියෙන්නේ යටිහිතේ. යටිහිත හැමතිස්සෙම අපිව protect කරන්න හදනවා යම් කිසි risk එකක් තියෙන තැනකදී danger එකක් තියෙන තැනකදී ඒ නිසා අපි හැමතිස්සෙම backward වෙනවා සිංහලෙන් ඉංග්‍රීසි වලින් කතා නොකර සිංහලෙන් කතා කරන්න. එහෙම වුණාම යටිසිත ඒ විදිහටම හැඩ ගැහිලා ඒක form වෙලා තියෙන්නේ. ඒක තමයි psychological කූඩු එක මනෝවිද්‍යාත්මක හෝනියම එච්චර දුරට මිනිස්සුන්ට තේරුම් ගන්න තරම් සාමාන්‍ය සමාජයේ එහෙම දන්නේ නැහැ. මොකද මේක පේන දෙයක් නෙවෙයි මේ කතා කරන්නේ නොපෙනෙන දෙයක්. ඒ නිසා ගොඩක් අය කියනවා මාරා මම කතා කරගන්න බෑනේ බලන්නකෝ මාර අවුල කියනවා. නම් ඒ අවුල ඒක තමයි. මොකද visible and touchable things we can see අපිට visible touchable දේවල් අපිට මෙහෙම පේනවා සහ විග්‍රහ කරන්නත් පුළුවන්. invisible and untouchable දේවල් ගැන කතා කරද්දී අපි ඒක මේකෙන්ම තමයි තේරුම් ගන්න ඕනේ. එතකොට මම ආයසරයක් මේ කියන්නේ